Megalo. Hah? Megalo. Ini di tino. Kamu tino. Ini tadakan. Hire itu mantap. Omalangin. Gana ba? Alam na ay. මේකින් තමයි තාත්තා අම්මට කොටල දෙන්නේ. මගේ සම්බෝල. Tadakan. Ini kan. Alana. Kalian අරගෙන මොහොම තියලා පල්ලෙහාට තද කරන්න. හරිද? අම්මේ. ඔයා මේක පල්ලෙහාටම තද කරපුවාම සරම් පල්ලෙහාට අදින්න. මම ඊට පස්සේ ටේප් එක දාලා ඔතනවා. හරිද? හරි. තද කරන්න. තලක. Ini meh harus dong. Mereka tadi kerana apa sih tamu stay ke dalam tuh, no? Ini gede. Dan ini nani ur. Kata memang kali gian nerve. Me? කාර්ද කෝල්ගන්න ගෑනට ඒගොල්ලන්ට දැම්මම කියන්න එපා. එයාලාට මේක නැගලා කියලා කියන්නේ නැහැ. තාත්තා නැතුණා කියලා දැනගන්න දෙපේ. මේ අපේ ගෑනටත් කියන්න කියනවා ළමයා අරන් එන්න කියලා. ඇයි කවල් නැන්ද? අම්මා ඉන්නවද? ඉන්නවා. ඇයි? මේ කවුද අඬන සද්දයක් ඇහුණා. මොකද කරදරයක්ද? අඬන සද්දයක්? නෑ මේ ආව බාත්රූම් එකේ ලෙස්සලා වැටුණානේ. කමල වාඩි වෙන්න ඇවිල්ලා. නැහැ. මේ මන් දැක්කනේ මේ අම්මා අඬාගෙන දුවනවා. ඔය ඔක්කොම දැක්කද? ඔක්කොම මොකද්ද? අපි නෑ මේ මල්ලි අහන්නේ දැන් පුංචි බාත්රූම් එකේ වැටුණානේ. ඒක නැන්ද දැක්කද කියලා. එනේ මං කිව්වේ කවුද අඬාගෙන දුවනවා මට ඇහුණා කියලා. මං වැටුණා. නංගි කිව්වේ එයා වැටුණා කියලා නේ. නැහැ මාව නෑ. දැන් පුංචි බාත්රූම් එකේ වැටුණා නැන්ද? එතකොට අම්මා ගියා දුවගෙන මේ පුංචිව බලන්න. ඊට පස්සේ අම්මත් වැටුණා. හැබැයි තාත්තට මොකුත් නැහැ. මොනවා හරි උමනාවක් වුණොත් මට කියන්න. ඕන උදව්වකට. තාපඩ ඉස්සරහට ගන්න. තාපඩ. හරි. අනේ මෙයාට සනීප නෑ. බීලා කලන්තය හැදිලා තියෙන හදිසි අපිට. අන්න මල්ලිපඩ එන්නකෝ. අනේ එන්න කොයත් එන්නකෝ මේ මොනාර කරගම එන්නකෝ. බලන්න. තාත්තේ ඔමින්ද? හරිද? හරවන්න. ලොකු පුතා. ළමයා කොට්ටේ දෙන්න මං උඩයි කකුල්ද ගෙලියනේ. බෑග් එක.
හරි මල්ලි. හරි මම බලා ගන්න. පරිස්සමෙන්. ප්‍රෙෂර් චෙක් කරා. නෑ ડોක්ටර් මේ තාත්තගේ ප්‍රෙෂර් නාඩි එයාගේ ප්‍රෙෂර් නැහැ. නාඩිත් නැහැ. එහෙනම් එයා මැරිලා. මේක එම්බාම් කරන තැනක් කියලා හිතුවද ඔයගොල්ලෝ? නෑ ડોක්ටර් මේ අපි එම්බාම් කරන්න නෙමෙයි ආවේ. එහෙනම් තාත්තගේ අපේ තාත්තගේ ડોක්ටර් මේ අරක මේ ඒක ડોක්ටර් මේ මොකක්ද ඒක? අපේ තාත්තගේ මේ සිස් නෑ තාත්තගේ ශිෂ්‍යනය එයාගේ පයිය නැකලා. අර RT එක මේක හරියන්නේ නැහැ. අල්පත්. ඉන්න මන් දන්නවා මොකද කරන්න. පොඩි උදව්වක් ගන්න පුළුවන් වේද? ඇයි වැරදිලා වැඩියෙන් සල්ලි අරගෙන ඒක දෙන්න ආවේ. නොහින් තියලා යනවා. මේක සම්පූර්ණයෙන් කපන්න වෙනවා. කපන්න? ඒත් හැම දෙයකටම කලින් ගිහලා මරණ සාධක ගන්න ඕනේ. නැත්තම් මං ගස් උඩ. ડોක්ටර් මන් තාත්තව මෙහෙම තියලා ගිහලා මරණ සාතිකය අරගෙන එන්නද හිනා? මෙහෙ තියලා යන්න බෑ. අවශ්‍ය වෙලා මං ගෙදර පැත්තේ එන්න. එතන මොකක් හරි කරනවා. රයිට්? ඌ මොකද මෙතන ඉන්නේ? ඈ? මං ගහන මොකේ කඩ පැන්නේ දැන්. ගහන්න එපා. ඒ මනුස්සයා වෙන හයරයක් යන්න ඉන්නවා ඇති. සර් මට පුළුවන් සර්ලා ගිහලා දාන්න. බලන්නකෝ යන්නකම් පුරුට මිනිසුන් සැක කරනවා. නෑ ඕනේ අපේ මාමා එනවා දැන් අපි එක්ක යන්න. මෙතන ගන්න. මොන මාමද? අඬන්න එපා අම්මට මුකුත් නෑ පොඩි වැටිල්ලක් විතරයි අඬන්න එපා. ඇයි කමල් නැන්ද? ලෙඩ්ඩු දෙන්නට කොහොමද කියලා? දැන් හොඳයි. ස්පිරිතාලේ ඉඳලා ආවා. දැන් නිදි. පුංචි බාත්රූම් එකට යද්දි වැටුණා. අම්මා පුංචිව බලන්න ගියා අම්මත් එතනම වැටුණා. හරිද?
හරිනේ? හරි හරි. පස්සේ වෙලාව කියන්නම් බලන්න. ආ. උදව්වක් ඕනනම් කියන්නේ. ආ. නෑ. අතෙක්කද මමත් එක. ලොකුයිනේ. මගේ මිනිහා නම් කලාතුරකින් තමයි ඔක කෙලින්නේ. අපි කෙනාගේ ගත්තේ තින්. මං යාට ව්‍යාකෘති පිටිත් දුන්නා. ඉතින් හරි කියන්නේ. ඒක මොකුත් නෑ අනේ. ඒ මනුස්සයා වයසට ගිහින් ඔච්චර. ඒකට පුතාලා දෙන්න. කමල මොකද මෙතන කරන්නේ? කේල් කොළ කපා ගන්න ආවා. ආ. ඉතර මහත්තයාට ගේ හොයාගන්න බැරුව අපේ ගෙදරට ආවා. මෙයාන හරි කරුණාවන්තයි. මම මෙහෙ අරලන්නම ආවා. උදව්වක් එහෙම ඕනේ නෑනේ. නෑ. මාරෝපදූපයක් නෑ. මෙහෙ මොනවද වෙන්නේ කියලාම දැනගන්න ඕනේ. දොස්තර මහත්තයා විස්තර කිව්වද? නෑ. මං කිව්වා වගේ මහත්තයා කකුල කැඩලා මම පොඩ්ඩක් බලන්න ආවා කියලා. ඒ මොකක් හරි ප්‍රශ්නයක්ද? මේ පුතාලා දෙන්න එළියට ගිහිල්ලා. හරි මම මෙතන එතකන් වාඩි වෙලා ඉන්නම්. මම බොන්න මොකුත් හදාගෙන ඉන්න. නෑ කමක් නෑ. කවුද ඉන්නේ? මොකක්ද වෙන්නේ? මම තමයි මැනේජර්. සාමාන්‍යයෙන් මම මෙහෙම නැගිටලා එනකොට ගොඩක් අය බය වෙනවා. සර් කිසි කලබලයක් නැතුව බලාගෙන හිටියද? ඔයා එන හැමෝටම ඔහොම කරලා පෙන්නනවද? ඉන්නකො. රේට මොකක්ද මගේ වෙන්න නෑ එතකොට මේවා තමයි පෙට්ටිනේ. සර් තව එහා පැත්තේ තියෙනවා මම පෙන්නන්නම්. මේ අපි ගාව සාමාන්‍යයෙන් ඩිසයින්ස් 300කට වඩා තියෙනවා සර්. අපි ගාව සර් 1,50,000 ඉඳන් මිලියන 5 දක්වා පැකේජස් තියෙනවා. මිලියන 5ක්? ඔව් සර් අර අතන තියෙන අර පෙට්ටිය දෙන්නේ. අනේ ඒක සර් මිලියන 5ක් වෙනවා. ඔක ඔය අපේ පක්ෂ නායකතුමාගේ අම්මගේ අවමංගල්‍ය උත්සවයට තමයි ලෑස්ති කරලා තියෙන්නේ. යකෝ අම්මගේ පෙට්ටියන් යකෝ මේක. ඈ? මේ බොත්තම් රත්තරන්ද? ඔව් සර් මේ ගෝල්ඩ් ප්ලේට් මේ ඇත්තම රත්තරන් සර් මේ. ඈ? අපරාධි සල්ලිනේ. ඔව් ඉතින් ඒක නම් එහෙම තමයි. මේ සල්ලි වලින් මල ගෙදර එන හැමෝටම අරක්කු බෝතලේ ගානේ දෙන්න බැරිය නේද? අන්න කතාව ඈ ඒ ඔයා දැන් තමයි ට්‍රැක් එකට එන්නේ. ඔයා මගේ ජාතියේ මිනිස්සෙක්. මේ ඒක නෙමෙයි. අපිට බැරිද ඔයාලට නිකන් මේ අපි කියන විදිහට පෙට්ටියක් හදලා දෙනවද? පුළුවන්. මං කියන්නේ පොඩි මේ නිකන් හැඩේ නිකන් මේ පොඩි නැම්මක් වගේ තියෙන විදිහට පෙට්ටිය එහෙම හදාගන්න බැරිද? මට තේරෙන්නේ නැහැ සර් කියන එක චුට්ටක් මට මේක ඇඳලා දෙන්න මං ඇඳලා දුන්නාම මේ විදිහට හදලා දෙන්න. මේ සර්ට මං ඔය වගේ එක කම්ප්ලීට්ලි හෙට හවස වෙනකොට එවන්න. අපිට අද රැට උනේ. අද රැට ගන්න නම් සර්ට ඉතින් මෙතන තියෙන එකක් බලලා තමයි ගන්න වෙන්නේ.
අනිත් එක දොස්තර මහත්තයා කමලට කියලා තාත්තා කකුල කැඩලා කියලා. බලන්න ඉන්නවද කියලා. අර ඉන්නේ ගෑණිගේ වැඩේ උදේට හැන්ද වෙනකන් ඕපදූප හොයන ඔතෙන්ට වෙලා. මගේ තාත්තටත් ඔය ලෙඩේ නැහැදුනනේ. ඕ තාත්තා මලාද? ඔව් මේව කෙලින් ගලා. ඒක පැතිරෙනවා ඇතිනේ. ඔව් ඒක මේ වෛරස් එක. කොරෝනා වගේ. චීනෙන් එන්නේ නැතිනේ. මේක නම් චීනේ ඉන්න බෑ. ඒක නිකන් අප්‍රිකාවේ වගේ එකක්. මේ දැන් කොහාටද මාස්ක් එක දාන්නේ? මාස්ක් එක දාන්නේ තාත්තේ නැගිටින්නකෝ. නැගිටින්න. අඩිය තියන්න. අඩිය තියන්න බැයිද? අඩිය තියන්න. ඒකනේ කියන්නේ දැන් බලන්නකෝ ඔයා. දැන් ඔයත් වැටිලානේ. දැන් ඔයා වැටිලා කියලා මට කිව්වා ඔයාගේ යාළුවෝ. දැන් බලන්නකෝ වෙලා තියෙන්නේ. දැන් පුංචිත් වැටුණා. අම්මත් වැටුණා. දැන් ඔයත් වැටිලා මෙතන. මේ ගෙදර මොකක් හරි භූත දෝෂයක් තියෙනවා. දැන් මේක අයියෝ මුන්ගේ මේ වටපිටේ ඉන්නේ ඔගේ අස්වහ කඩාව පුච්චන්න ඕනේ මේක වෙන්නේ. ගියා. තාත්තා නෙමෙයි දොස්තර. ඔව් දොස්තර. ඩොක්ටර් එන්නේ ඇතුළට. මේ මිනිස්සෙ ඉද්දි මොකද දොස්තරද? සෙදුයු. හරි චෙකක් පණ තිනක හොයාගන්න බෑ. මේ මිනිස්සයා ඉන්නේගේ කපන්න නැතුව වැඩේ ෂෙක් කරගන්න බලමුකෝ. කයිනෝ. මහා පොළොවට දැකලා මේ ආතුරයාගේ ඕම් බඩ වේ ස්වාහකාරී කරනවා. වර මේ ආතුරයාගේ ආතුරභාවය නැති කරලා ඔවුන්ගේ හෙත දරදලා මොහොත මේ තියෙන අපලපද සියලුම දේවල් වලින් ඒ ස්වාහු තාත්තා මැරිලා. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. කොතනද? ආත්මය එතන ඉන්නකෝ. මේ වර මතනය කා වර එළියට යනවා. එළියට යනවා. අරගෙන යනවා. මට එන්න කිව්වා. මම බොරු කරන කෙනෙක් නෙමෙයි. මම බොරු කරනවා නෑ. මට සල්ලි දෙන්නකෝ නෑ. එයාම අපි අවසර කතා කරමු. අවසර කතා අපි හරි නෑ මම එන්නකෝ
එච්චර කරලා එයා කියන දේවල් වා ගණන් ගන්න යන්න එපානේ. මන් දන්නවනේ වා කවුද කියලා. අනිතික මේ පුරුදු වෙන්න කරන දේවල් ඒකනේ. නෑ මල්ලි වා දන්නවනේ මම එහෙම බොරුවක් කරන කෙනෙක් නෙමෙයි. අනිවාර්යෙන් නේද? ඔයා හිතන්න එපා. ඔයා මේක ගන්න පාවිච්චි කරලා ඔයා දෙන නිසා. අනිවාර්යෙන්. අනිතික ඔය කැම්පස් යන එවුන් ඉන්නවා නේද? තඹ සතේකට විශ්වාස කරන්න බෑනේ. කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. ඔක්කොම ඒගොල්ලන් ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ. ඇත්ත කොහෙද? ඒ වෙන්නේ කොහේ? ඌවද ඇත්තවල් වෙන්න ඕන. ඇත්ත. විතර. මල්ලි What do we have that go without the other kid? Yeah, but Eula. That go. තාත්තයි බයි ඕම මාරු කරගෙන අපි දෙනා මේ විදිහකට හැමදාම අවසර සෙට් වෙන්නේ. හරි. ඔයා ගන්නකෝ. මාර මිනිස්සෙක්. ඔය දෙන්නට පොඩ්ඩක් එළියට යන්න පුළුවන් නේද? අනේ ඒක නම් කීරොත් කරන්න දෙන්න බෑ. ඒක තමයි යාගේ ඇඟේ තියෙන හොඳම කොටස. ඒක නම් කීරොත් කරන්න දෙන්න බෑ. හරියන්නේ නෑ නේ අම්මේ මේ කුමාරි කරන්නේ. අනේ පුතේ ඒක කපන්න දෙන්න බෑ පුතේ. අම්මා අපිට මේ ගැන තීරණයක් ගන්න වෙනවනේ. මගේ මිනිහා ගැන තීරණ ගන්නේ මම. ඒකට කවුරුවත් ඇඟිලි ගහන්න දෙන්න ඕනේ නෑ. එහෙම නැත්නම් අම්මව දැන් කියන්නකෝ මේකට අපි මොකද්ද කරන්න කියලා. එහෙනම් මම කියන්න. ඔයගොල්ලෝ තීරණ කරන් ඊට පස්සේ මම කියන්න. මට වෙන වැඩ තියෙනවා කරන්න. මම මට ගුරුනාන්සේ මන්තරයක් කියලා දුන්නා. ඒක 7 පාරක් කිව්වහම වැඩේ හරි. ඉතින් මට කියලා දීපන්. අම්මා කියන්නේ අම්මා වැඳගෙන ඉන්නකෝ මං වැඩේ කරලා දෙන්න. කී. ඔය අවුල නැහැ. අම්මද ගන්න. Om Bhurbu Swaham Dang Saverum Savenium Diyotunam Pachodaya Abhingatrayanne Soha Om Bhurbu Swaham Dang Saverum Savenium Diyotunam Pachodaya Abhingatrayanne Soha Om Bhurbu Swaham Dang Saverum Savenium දැන් පෙට්ටිය ගේනවා. බලම් මගුල් කරලා එතන එන මිනිස්සු බය කරන්න එපා. Om Bhurbu Swaham Dang Saverum Savenium Om Pachodaya Abhingatrayanne Soha Om Bhurbu Swaham Dang Saverum Savenium එළියට යන. එළියට යන උත්තර කරන්න නැතුව. යාගේ ආත්මෙ තාම එතන තියෙනවා. ඒකයි මේ ඇලීට තියලා තියෙන ආත්මය. මොන ආත්මයද? මේ පුතේ කෝල් එකක්. මේ අංකල් මොකද ප්‍රශ්නයක්ද? ඒකත් බරු අදහස. ඇලේට තියෙන එක. එතකොට පේන්නේ නැහැ. මොකද්ද පේන්නේ නැත්තේ?
මන්නම් ඉස්පිරිතාලේදී දැක්කා. මොකද්ද? ඇලේට තියලානේ. දැන් වැඩක් නැහැ. පේන්නේ. ඒක තාත්තගේ අන්තිම කැමැත්ත. ඒක බොරුවක්. කතා කරන පොලිසියට. පිස්සුද සර්? සර් ඊයේත් ඕක කිව්වනේ. මං එහෙම කරනවා සර්. බ්ලැක්මේල් කරන්න හදන්නේ කියලා. මං ආවේ සල්ලි දෙන්නනේ. මොන සල්ලිද ඔය? ඇයි සර් අමතක? ඊයේ ගත්තේ රුපියල් 5000. ඒක දෙන්න ආවේ. සර්ට කියන්න මම ගෙදර ගිහිල්ලා කල්පනා කරානේ මෙයා කොහෙද දැක්කේ කියලා. මට මතක් වුණා සර් තක්කෙට මම දවසක් බාරකේදී ෂොට් එකක් ගහ හිටියා. අත වැදිලා ග්ලාස් එක කරනවා බිමට. මෙන්න මට ෂොට් එකක් ගෙල්ල දුන්නා කට කපලා දාලා. ඉතින් සර් මේ වගේ මිනිහෙක්ගෙන් සල්ලි ගන්න පුළුවන්ද කියන්නකෝ. කවුනේ? පොඩ්ඩක් ඉන්න. මෙතන 2900 නේ තියෙන්නේ. 2100 කර මොකද උනේ? ඈ? මම අලිට පොඩි තෑග්ගක් ගෙනාවා. බෝතලයක්. මිනිහට තාත්තව නිතරම මතක් වෙනවා ඇතිනේ. පව්. තාත්තා හිටවපු පොල් ගස් දෙක. අර තනි කිලිංගා අයියා. අර මං. අපි ඇදේනේ දයිදර. සතුටු යා. පුතා අපිට ඔය අයියලට කතා කරන්න ඕනේ. ලොකු හදිස්සියක්. හිතන්න එපා. මම මෙතන කතා කර කර ඉන්නවා දැක්කොත් එයා අනිවා මෙතනට එනවා. අංගිවේ මොකද්ද? ආත්මය ගැන නම් මම මුකුත්ම කිව්වේ නෑ. ආත්මය? පුතා ඔයාලට දැක් කියන්න තියෙනවා. මේ මං ඉන්න දැන ඕන දෙයක් කියන්න. මං දැන්ටමත් ගොඩක් රාසංගකගෙන ඉන්නේ. ඔයා කොහොමද ඒක දන්නේ? දන්නවා. ඒ කොහොමද? මං තාම මුකුත් කිව්වවත් නෑනේ. පුතා අරතන ලේඩි මේ එයා තමයි ඔයාලගේ තාත්තගේ පුතා ඔයාලගේ තාත්තගේ හොර ගෑණිනේ. පිස්සුද අංකල් එහෙම එකක් මම දන්නේ නැහැ. සමහර රාස් තියෙනවා තමන්ගේ හොඳම යාළුවන්ට විතරක් කියන. මොකද අර වහණේ ඇවිල්ලා තියෙන්නේ? දන්නේ දන්නේ? තවුස පෙට්ටිය සල්ලි දුන්නා? ඈ? තප්පහකට විශ්වාස කරන්න බෑනේ තවුස. ඈ? පිස්සුද? ඈ? මැනේජර්. මල්සාලා මැනේජර්. බෝසා. මල්ලි ලොකු හදිසියක් පොඩ්ඩක් එන්නකො කතා කරන්න. එන්නකො. ඒ සුද්දලගන. උරන්න එපා. ප්‍රශ්නේ. මල්ලි අහන්නකෝ. අංකල් ඇයි? මම නාන කාමරේ කොහෙද කියලා බැලුවේ. නාන කාමරේ? නාන කාමරේ. අහන්නකෝ මහත්තයා. දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කොමලන්ද? හම්බ වෙන්න කියලා. දොරමුල්ලේ? අර ගෑනි. ඔව්. දැකලා තියෙනවා ඒ ගෑනි. ඒ ගෑණි අපේ තාත්තගේ දුරින් නෑදෑ වෙන කෙනෙක්. ඇයි?
මේ මෙතන නිකන් කතා පතුරන්නේ නැතුව ගිහලා ඔයාගේ වැඩක් බලා ගන්න. කණ්ඩකු මාත්‍යා. මාත්‍යා මේ මිනි පෙට්ටිය හෙලෝ. ඇහනවද? මේ අර කමලා අර ගෑණි ගැන මොන හරි දන්නව. පොඩ ගිහලා බලන්න. මොකද කරන්න කියලා ඔය. මාත්‍යා මේ ගෙනල්ලා තියෙන මිනි පෙට්ටිය වැරදි එකක්. මම හරි මිනි පෙට්ටිය ගෙනාම අර හර්ස් එකේ තියෙනවා. මේ දෙක මාරු කරගන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක්. මාරු කරගන්න? ඔව්. මිනි පෙට්ටිය? ඔව්. පිස්සුදෝයි? මාරු කරන්නේ කොහොමද? මාරු කරන්න බෑ. මේ ඔයා ගෙනල්ලා තියෙන ඔයාට සල්ලි වැඩියෙන් ඕන නම් මම මේ පෙට්ටියට ගෙවන්නම්. මාරු කරන්න බෑ. පිස්සුද? මාරු කරන්නේ කොහොමද? අර මිලියන 5 පෙට්ටිය කියලා නම් කියන්න එපා හොඳේ. ඒක තමයි මේක. මොකද? ඔව්. මිලියන 5? ඔව්. මිනි පෙට්ටිය? මාත්‍යා මට මේක කොහොම හරි මාරු කරලා දෙන්න නැත්තම් මගේ බොස් මාව මරයි. ඔගොල්ලෝ වලලනවද පුච්චනවද? වල්ලනවා. සාමාන්‍යයෙන් පුච්චනවනේ. ඒ තාත්තගේ අන්තිම කැමැත්ත. තවත් අන්තිම කැමැත්ත. ඔව්. ඒක තමයි අන්තිම කැමැත්ත තාත්තගේ ඇත්තම අන්තිම කැමැත්ත. ඇයි? මොකද? නෑ. මේ මට කොහොම හරි මේ මිනි පෙට්ටිය මාරු කරලා වань. එහෙම නැත්තම් මම මේ තාත්තගේ කතාව හැමෝටම කියනවා. හා? මොකද? ඔව් මම දන්නවා ඒ තාත්තා ඇයි මේ පැත්තට හරවලා තියෙන්නේ කියලා. ලොකු දෙයක් පුතා. මෙච්චර මං තනියෙන් හැමෝටම කිය හිටියේ පැත්තට හරවලා තියෙන්නේ ඇයි කියලා. එන්න යන්න ඔයා මාත් එක්ක. එන්න. අර ගෑණි ඉන්නවනේ. ඒ තාත්තගේ හොර ගෑණි. මං හිතුවා අම්මට එහෙම කියන්න එපා. හොර ගෑණි කියන්න එපානේ. ඒ ඇන්ටිට උනොනත් ඒ අපේ තාත්තා කෙනෙක්. මොකද්ද? ප්‍රාර්ථනා කළේ. දැන් පැන් වැඩීම ආරම්භ කරන්න. අර ගෑණි මොකද හැම දෙයකම හවුල්නේ? කවුද? අර ගෑණි? කවුද කමල? ඉතින් කොහොමද එහෙම නේ? මෙන්න මේ සක්කර වට්ටම. අතගේ හොර ගෑණි කියන්නේ තීරෙන්නේ නැද්ද? මොනකෝ? අයියෝ. ඒවමෙව ඉතෝ දින්නම් පේතානං උපකප්පති.